කොහොමද ඔයාලට? අද මම ඔයාලට අරගෙන ආවේ මගේ වීකෙන්ඩ් එකේ හෙයා කෙයා රූටින් එක. මම උදේට නැගිටපු ගමන්ම කරන්නේ ඊයේ රෑට ගොතලා තිබ්බ කොණ්ඩ කරල් දෙක ලියන එක. මගේ කොණ්ඩ ඉක්මනටම ගැට හැදෙන්න බලන කොණ්ඩයක්. ඒක නිසා මෙහෙම කොණ්ඩ දෙකක් ගොතාගෙන නිදාගත්තාම මගේ කොණ්ඩේ ගැට ගෑන එක ගොඩක් අඩු වෙලා පීරද්දි කොණ්ඩේ කැඩෙන එකත් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අග පැලෙන එකටත් මේක ගොඩක්ම හොඳයි. මොකද කොණ්ඩේ ගොතලා කොණ්ඩේ අගට සිල්ක් ස්ක්‍රන්චීස් ටිකක් දාලා කොණ්ඩේ බැන්දට පස්සේ කොණ්ඩේ අග පැලෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. කොණ්ඩ දෙක ලිහුවට පස්සේ මම ආපහු සම්පූර්ණ කොණ්ඩෙම පීරන්න යන්නේ නැහැ. මොකද මම වීකෙන්ඩ් එකේදී රෑට තමයි කොණ්ඩේ සම්පූර්ණයෙන්ම පීරලා ආපහු කොණ්ඩ දෙකක් ගොතාගන්නේ. මම කොහොමත් මගේ කොණ්ඩේ පීරන්නේ දවසට එක සැරයක් හෝ දෙසරයක් විතරයි. මොකද මම හිතනවා ඕනට වැඩිය කොණ්ඩේ පීරන්න ගියාම හොඳට තියෙන කොණ්ඩෙත් නිකරුණේ කැඩලා යනවා කියලා. ඉතින් මම මේ වගේ රවුන්ඩ් ඇති තියෙන පනාවක් අරගෙන මගේ හිස් කබල විනාඩි 2ක් 3ක් අතර ප්‍රමාණයක් මසාජ් කරනවා. මෙහෙම මසාජ් කරද්දී හිස් කබල ජෙන්ටල් විදියට මසාජ් කරන්න. මොකද ඕනට වැඩිය හිස් කබල හයියෙන් මසාජ් කළොත් තුවාල වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ අවුරුදු ගාණක් තිස්සේ මම මගේ කොණ්ඩේට හොඳයි කියලා මම කරගෙන ආව දේවල්. ඒක සමහරක් විට කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ මගේ කරපිංචි ස්මූති එක හදාගන්න එක. හිසකෙස් වර්ධන වේගය වැඩි කරගන්න, ඒ වගේම හිසකෙස් වැටෙන එක අවම කරගන්න මේ ස්මූති එක මට ගොඩක් උදව් වුණා. මම ඔයාලට කෙටියෙන් කිව්වොත් අපිට නිරෝගී කොණ්ඩයකට අවශ්‍ය පෝෂක පදාර්ථ තමයි විටමින් A, B, C, D, E, සිංක්, යකඩ, ප්‍රෝටීන් මේවා. විටමින් D අපිට සාමාන්‍යයෙන් ලැබෙන්නේ උදෑසන හිරු වෙලයෙන්. ඉතින් විටමින් D අරුණාම ඉතුරු ඔක්කොම පෝෂක පදාර්ථ අපිට මේ ස්මූති එකෙන් අරගන්න පුළුවන්. මේ ස්මූති එක හදන්න අපිට ඕනි වෙනවා කරපිංච. කරපිංචිති දෙකක් මම ගන්නවා සාමාන්‍යයෙන්. ඒ වගේම අලිගැට පෙර, නිවිති, ඒ වගේම nuts and seeds. nuts and seeds වලට මම අරගෙන තියෙන්නේ almond එක, sunflower seeds, ඒ වගේම pumpkin seeds. ඒ වගේම මේකට තව ඕනි වෙනවා ඉඟුරු කෑල්ලක්, ඒ වගේම soy milk. ඔයාලට soy milk හොයාගන්න නැත්නම් almond milk නැත්නම් fresh milk වතුර උනත් දාන්න පුළුවන්. මම ඊළඟට ඉඟුරු පොඩි කෑලි දෙකක් විතර කපාගෙන blender එකට දාගන්නවා. ඉඟුරු වල විටමින් C තියෙනවා. මේ විටමින් C වලින් යකඩ ඇඟට අවශෝෂණය කරගන්න උදව් වෙනවා වගේම කොලජන් නිෂ්පාදනයටත් උදව් වෙනවා. ඊළඟට මම මේකට අලිගැට පෙර ගෙඩියකින් භාගයක් ගන්නවා. අලිගැට පෙර වල සිංක්, විටමින් B සහ E තියෙනවා. දැන් මම මේකට pumpkin seed, sunflower seed, almond මේ තුනම තියෙන mix seed එකකින් 1 tablespoon දාගන්නවා. මේ nuts and seeds වල zinc සහ protein අඩංගු වෙනවා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කරපිංච ඉති දෙකක්. කරපිංච වල විටමින් A, C සහ යකඩ අඩංගු වෙනවා. ඊළඟට මම මේකට නිවිති එකතු කරගන්නවා. නිවිති වල විටමින් A, B, C, යකඩ සහ ප්‍රෝටීන් මේ වගේ ගොඩක් පෝෂක පදාර්ථ තියෙනවා. මම දැන් මේකට soy milk එකතු කරගන්නවා. soy milk වල ප්‍රෝටීන, යකඩ සහ විටමින් B තියෙනවා. දැන් අපි මේ ටික හොඳට විනාඩියක් දෙකක් විතර blend කරගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත ස්මූති එක. මම නම් අඩුම තරමේ සතියට 3-4 වතාවක් විතර මේ ස්මූති එක බොනවා. ඔයාලට මේ ස්මූති එක හදාන්න අවශ්‍ය කරන දේවල් ඔක්කොම හොයාගන්න නැත්නම් තියෙන ටික දාලා වුණත් මේක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ නිවිති වෙනුවට ගොටු කොළ ඒ වගේ දේවල් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට මම කරන්න යන්නේ කොණ්ඩේට හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඉතින් මේකට මම යූස් කරන ඔයිල් එක ඩබල් බොයිල් කරන්න වෙනවා. ඉතින් මම මෙහෙම භාජනයක් ලිපේ තියලා ඒකට වතුර දාලා ඒ වතුර ටික හොඳට රත් වුණාට පස්සේ පොඩි බෝල් එකක් මේක ඇතුලෙන් තියනවා. දැන් මම මේ බෝල් එකට මම හොට් ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න ගන්න ඔයිල් ටික එකතු කරගන්නවා. මම මේ අද එකතු කරගන්නේ ඇලෝ කැස්ටර් ඔයිල් එක. ඔයාලට මතකද දන්නේ මම කොමාරිකා ඇන්ඩ්‍රු තෙල් පොල් තෙල් දාලා හදාගත්තු තෙල් එක. ඒ තෙල් එකෙන් මේස හැඳි දෙකක් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට බ්ලැක් සීඩ් ඔයිල් තේ හැඳි එකක් එකතු කරගන්නවා. මේ බ්ලැක් සීඩ් ඔයිල් එක හදාගන්න වීඩියෝ එකත් මම දාලා තියෙන්නේ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා රෝස්මෙරි බිංදු 3-4ක්. මේ රෝස්මෙරි ඔයිල් එකත් මම ගෙදරම හදාගත්ත තෙල් එකක්. ඉතින් මේක හදාගන්නේ කොහොමද කියලා ඒ වීඩියෝ එකත් මම ඉස්සරහට ඉක්මනටම දාන්නම්. ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා මේ බ්ලැක් සීඩ් ඔයිල් රෝස්මෙරි ඔයිල් පාවිච්චි කරන්නේ පළවෙනි වතාවට නම් පැච් ටෙස්ට් එක කරන්න අමතක කරන්න එපා. දැන් මම මේ ඔයිල් ටික මික්ස් කරලා මේකේ උෂ්ණත්වය බලනවා. ඒ කියන්නේ ගොඩාක් රත් වෙන්න තියන්නේ. සාමාන්‍ය ප්‍රමාණයට රත් වුණාට පස්සේ මම මේක වතුරෙන් එළියට ගන්නවා. මම දැන් මේකට විටමින් E කැප්සියුල් දෙකක් දාගන්නවා. විටමින් E කැප්සියුල් දෙක දාලා වෙලා මම ආපහු මේ තෙල් එක හොඳට කලවම් කරගන්නවා. දැන් මම හදාගත්ත ඔයිල් එක කොණ්ඩේ ඇප්ලයි කරගන්න. මම මේ වගේ ඩ්‍රොපර් එක පාවිච්චි කරලා මේ ඔයිල් එක හිස් කබලේ හැම තැනටම හොඳටම පතුරවනවා. ඊළඟට මම කොණ්ඩේට තෙල් ටික ගා ගන්න ලේසි වෙන්න කොණ්ඩේ දෙකට බෙදාගෙන ඉවර වෙලා තෙල් ටික මේ විදියට ගා ගන්නවා. ඉතින් ඒ අතරේ කොණ්ඩේ ගැට තියෙනවා නම් මම මෙහෙම මගේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා ඒ කොණ්ඩේ ගැට කඩා ගන්නවා. මම ඊළඟට ඉතුරු වෙච්ච තෙල් ටිකත් කොණ්ඩේට දාලා හොඳට හිස් කබල මසාජ් කරනවා.
මේ විදියට මම විනාඩි 3-5ක් විතර හිස් කබල හොඳට මසාජ් කරනවා. ඔයාගේ කොණ්ඩේ ගොඩාක් යනවා නම් ඔයා ස්කැල්ප් මසාජ් එක කරන්න යන්න එපා. මොකද ඔයා එහෙම කළොත් ඔයාගේ කොණ්ඩේ අනේක තවත් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ කොණ්ඩේ අනේක අඩු කරගෙන ඉවර වෙලා තමයි ස්කැල්ප් මසාජ් එක කරන්න ඕනි. මම මේ විදිහට රිවර්ස් මසාජ් එකත් කොණ්ඩේට කරනවා. දැන් මම මේ විදිහට තෙල් එක කොණ්ඩේ ගාලා ස්කැල්ප් මසාජ් එක කරලා විනාඩි 30ක් විතර තෙල් එක කොණ්ඩේ තියෙන්න ඇරලා සෝතල ඉවත් කරනවා. සමහර අය මේ විදිහට ඔයිල් ට්‍රීට්මන්ට් එක කළාට පස්සේ හොට් ටවල් එකකින් කොණ්ඩේ කවර් කරලා ටික වෙලාවක් තියෙන්න දෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මේ විදිහට කරන්නත් පුළුවන්. මම කොණ්ඩේ වේල ගන්න යූස් කරන්නේ මයික්‍රෝෆයිබර් ටවල් එකක්. මේ මයික්‍රෝෆයිබර් ටවල් එකෙන් කොණ්ඩේ ෆ්‍රිසි ගතිය අඩු කරගන්න ගොඩාක් උදව් වෙනවා. ඒ වගේම කොණ්ඩේ අග පැලෙන එක, කොණ්ඩේ කැඩෙන එක අඩු කරගන්න පුළුවන් මේ මයික්‍රෝෆයිබර් ටවල් පාවිච්චි කළාම. මගේ වීඩියෝ බලන ඔයාලට පොඩි ගිෆ්ට් එකක් දෙන්න මම හිතුවා. ඉතින් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න නැක්ට මම පොඩි ගිෆ්ට් එකක් දෙනවා. ඉතින් මේ ප්‍රශ්නය තමයි මම මේ වීඩියෝ එකේදී පාවිච්චි කරන හෙයා සීරම් එක මම හදන්න පාවිච්චි කරපු අමුද්‍රව්‍ය 4ක් ගැන මම මේකෙදි කියනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය 4 මොකක්ද කියලා ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එක දාන්න මුල්ම දෙන්නට මම මේ ගිෆ්ට් එක දෙනවා. කොණ්ඩේ ටිකක් වේලුණාට පස්සේ මම හෙයා සීරම් එක ඇප්ලයි කරනවා. මේ හෙයා සීරම් එකත් මම ගෙදරම හදාගත්ත හෙයා සීරම් එකක්. මේ හෙයා සීරම් එක මම හදලා තියෙන්නේ බ්ලැක් සීඩ් ඔයිල්, කොමාරිකා ජෙල්, රෝස්මෙරි ඔයිල්, ඒ වගේම රෝස් වෝටර් දාලා. මම මේ විදිහට හෙයා සීරම් එක මගේ හිස් කබලේ ඒ වගේම මුළු කොණ්ඩේ පුරාම හොඳට ඇප්ලයි කරගන්නවා. මම මෙහෙම හෙයා සීරම් එක ඇප්ලයි කරලා තියලා රැට තමයි මගේ කොණ්ඩේ පීරන්නේ. මොකද මම කවදාවත් තෙත කොණ්ඩේ පීරන්නේ නැහැ. එහෙම කළාම කොණ්ඩේ කැඩෙනවා, කොණ්ඩේ අනේක ගොඩක් වැඩි. මේ හෙයා සීරම් එක හදන වීඩියෝ එක ඕනි නම් කියන්න. මම ඒකේ වීඩියෝ එකක් කරලා ඔයාලට දාන්නම්. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම අහපු ප්‍රශ්නට උත්තර දීලා ඔයාලගේ ගිෆ්ට් එක ඔයාලගේ කරගන්න පුළුවන්. මම ආපහු සැරයක් ප්‍රශ්නය මතක් කරන්නම්. මම ඇහුවේ මම මේ වීඩියෝ එකේදී පාවිච්චි කරන හෙයා සීරම් එක මම හදපු එකක්. ඉතින් ඒක හදාගන්න මම පාවිච්චි කරපු අමුද්‍රව්‍ය 4 මොකක්ද කියලා කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන මුල්ම දෙන්නට මම මේ ගිෆ්ට් එක දෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආපහු හමු වෙමු. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.